Hi, welcome back to my YouTube channel. මේක මගේ first long vlog එකක්. එතකොට මම අද ඔයාලත් එක්ක මගේ daily vlog එකක් විදිහට තමයි මේක share කරගන්නේ. ඒ කියන්නේ මම දවසේ කරපු සාමාන්‍යයෙන් කරපු කියන්නේ මම දවසේ වැඩ වගේක් කරා. ඒ ටික තමයි share කරගන්නේ. සමහරට අඩුපාඩු තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. එතකොට මම මේ අද උදේම ලෑස්ති වෙලා මගේ ඔෆිස් එකට යන්න තමයි හදන්නේ. එතකොට මට හවස් වෙද්දි සාමාන්‍යයෙන් තව පොඩි වැඩ වගේක් තියෙනවා. මම ඒක ඉස්සරහට ඔයාලත් එක්ක share කරගන්නම්. සමහර ලාවට මට හිතෙන දෙයක් තමයි අපි අපේ ජීවිතේ සමහර දේවල් ඒ කියන්නේ කිසිම කලබලයක් නැතුව කරද්දි ඒව මාර විදියට ෆීලිං වෙනවා. හරිම අමුතුයි ඒක. මම මේ උදේට වැඩට යන්න ලෑස්ති වෙනවා. ඔය තියෙන්නේ මම වැඩට යන්න ලෑස්ති. එතකොට මට මේ වොයිස් කරද්දි තමයි මතක් වෙන්නේ මේ සමහර ක්ලිප්ස් මම ගන්න අමතක වෙලා මට ඇත්තටම මේ මම ඔෆිස් එකට යන්න කලින් අවුට්ෆිට් එක මම ඔය ඔතන පෙන්නන්නේ මම ගහන පර්ෆියුම් එක මම ගහන්නේ මේ ලා පර්ෆියුම් එක. ඒක ඇත්තටම මාරම සුවඳයි. පැය 24ක් විතර තියෙනවා. ඊට පස්සේ මම දැන් මගේ පාඩු ටිකත් ලෑස්ති කරගෙන පික්නි එකක් දාලා තමයි යන්නේ. මම පික්නි එකේ තමයි සාමාන්‍යයෙන් ඔෆිස් යන්නේ. දාගෙන මම යනවා. ඔයාලට පෙනේවි ඔතන යද්දි මගේ රියැක්ෂන් එකේ වෙනස. මේ ඇත්තට මේ ඩ්‍රයිවර් මාරම හයියෙන් යන්නේ. මම ඇත්තටම බයයි ගියේ මේ ඇයි හයියෙන් යනවනේ. හමු වෙන්නතේ එකම අහසේ පායනා ඉතින් තමයි මං ඔෆිස් එකට ආවේ. මේ මං ඔෆිස් එකට යන ගමන් කොහරි ගිහිල්ලා මම ඇත්තටම මං ඔෆිස් එක ඇතුලේ ක්ලිප්ස් අරන් තියෙන්නේ අඩුවෙන්. මොකද මට එච්චර මේ ගන්න හිතුන්නේ නැහැ. කොහරි දැන් මේ ඔෆිස් ඉවර වෙලා හවස යන ගමන් මාත් එක්ක යාළුවෙක් ගියා වැඩියක් කැමති වෙන්නේ වීඩියෝස් ගන්නවට. මං ඊට පස්සේ කෙලින්ම ගියේ හවස සැලොන් එකට. මොකද මට මේ හවස යන්න තිබුණා මගේ යාළුවෙක්ගේ බ්‍රයිඩ් ටු බී එකකට. එයා මුස්ලිම් ගර්ල් කෙනෙක්. ඒක නිසා ඒකේ වැඩි වීඩියෝස් තියෙන අඩුවෙන්. මම දැන් ගෙදර යන ගමන් ගිහිල්ලා මම යන්න ඕන යාළුවලගේ ගෙදර. එයාට කලින් එන්න කිව්වා. මම ඉතින් මේ ලෑස්ති වෙලා යන්න හදන්නේ. මේ තියෙන්නේ මම යන්න කලින් ලෑස්ති වෙන අවුට්ෆිට් එකේ චූටි ක්ලිප්ස් ටිකක්. මම සාමාන්‍යයෙන් ලොකුවට මේකප් දාන කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් සිම්පල් විදියට පොඩ්ඩක් ටච් කරලා තමයි මම මේකප් ඇඩ් කරන්නේ. මොකද මම කැමති නෑ මහා ලොකුවට මේකප් දාලා එහෙම විචුරුණ ගන්න. සාමාන්‍ය ලිප්ස්ටික් ගන්න, මස්කාරා, ඊට අමතර අයිලයිනර්, ඒ වගේ චූටි මේකප් එකක් දාලා තමයි මම ඕනම අවුට්ෆිට් එකකට යන්නේ. මොකද මම ඊට වඩා කැමති නැහැ. මේක තිබ්බට මම මෙහෙම හෙයා එක තිබ්බේ නැහැ. කොහොම හරි මම ඇත්තටම හිතුවේ බ්ලැක් කලර් ෆ්‍රොක් එකක් අඳිනවා කියලා. මොකද යාළුවගේ තීම් එකේ විදිහට එයා වයිට් අපි බ්ලැක්. ඊට පස්සේ ආයෙත් මට හිතුණා වෙනසකටත් එක්ක මේ අවුට්ෆිට් එක මඳිනවා කියලා. ඊට පස්සේ මම මේ දැන් ඒ යාළුවගේ ගෙදර යන ගමන් ඉන්නේ. මම ඇත්තටම චුට්ටක් විතර පරක් වුණා. හැබැයි මම දැන් මේ ගියාට යන පාර දන්නේ නැහැ. මේ මං සැරින් සැරේ අහා තමයි යන්නේ මේ ට්‍රීවිල් එකේ කෙනාටත් කිය. මොකද මං මීට කලින් ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට මට පාර හරියට මතක නැහැ කොතනින්ද හැරෙන්න ඕන. අනම්මනම් අහා තමයි මම ගියේ තැනට. මේ ඉන්නේ මගේ යාළුවා. එයාගේ මුණ පේන නම් දැම්මේ නැහැ. දැන් මං මෙයාගේ ගෙදරට ආවා. ඊට පස්සේ තව ළමයි වගේ අකෙන්න තියෙන නිසා අපි දෙන්න ඇත්තටම හම්බුනේත් කොට කාලෙකින් වගේ නිසා දෙන්නත් එක්ක එකතු වෙලා එතකන් කයියක් ගහගෙන කතා කර ඉඳියා. එතනදී මං චූටි ක්ලිප් එකක් ගත්තා. හැබැයි මූණ වහලා තියෙන්නේ. මොකද හරිනේ නේ. මේ තියෙන්නේ අපිට හදපු බෑන්ඩ්ස් වගේක්. ඊට පස්සේ අපි ගොඩක් වෙලා කතා කර ඉඳපු එකම තමයි කරේ. මේ තියෙන්නේ මං
එයාලගේ උඩම ෆ්ලෝ එකේදී ගත්ත වීඩියෝ එකක්. මේ තියෙන මං යට දීපු ගිෆ්ට් එක. ඇත්තටම මට ඒක දෙන්න අමතක වුණා. යන්න කිට්ටුව තමයි මට මතක් වෙලා දුන්නේ. අන්තිම මොහොතේ තමයි ඒක ගලවලා බැලුවේ. ඊට පස්සේ මම දැන් රෑ වෙලා ගෙදර යන ගමන් ගත්ත ක්ලිප් දෙකක්. කොහොම හරි එදා දවස මගේ ගත වුණේ මෙන්න මේ විදියට.